යුන්හුවායිට අනතුරක් වුණු බව දැනගත් චෙන්චි තමන්ගේ නැතිවුණු බලලව සොයනවා කියලා බොරු කියමින් චී ආදිපාදවරයාගේ මන්දිරයට රහසින් ඇතුළු වෙනවා. නිවස සෝදිසි කරන්න යන ෂෙන්චීව ආදිපාදවරයා ඇතුළට ගන්න අකමැති වෙද්දි ෂෙන්චී ගොඩක් කපටි දෙයක් කරනවා. ෂෙන්චී ඇගේ අධිරාජ්‍ය රන්පලකේ නැතිවුණු බව කියමින් ඒක ඔහුගේ මන්දිරයේ සඟවා ඇති බවට චෝදනා කරලා බලධාරීන් ලවා මුළු මන්දිරයම පරීක්ෂා කරවන්න නීතිමය අවසරය ගන්නවා. සෙවීම අතරතුර මුතුන් මිත්තන්ගේ ශාලාව ඇතුළේ තිබිලා ඒ රන්පලකේ වගේම සුරතලාත් හමු වෙනවා. ඒ කියන්නේ එතන අනිවාර්යෙන්ම මොනවම හරි ලොකු රහසක් සැඟවිලා තියෙනවා. ෂෙන්චී මේ මන්දිරය ඇතුළේ සැඟවුණු භූගත මාර්ගයක් තිබෙන බව හුවායොන්ට දැනුම් දෙනවා. මේ නිසා ඔහුත් තමන්ගේ බුද්ධිය භාවිතා කරලා මන්දිරයේ ජලමාර්ග පරීක්ෂා කරලා රහස් ගැලවීම් මාර්ගයක් සොයා ගන්නවා. ඉතින් මේ දෙදෙනාගේම කැපවීම නිසා හුවායොන් චී මන්දිරයේ පහළ තියෙන අඳුරු රහස් කුටියකට යනවා. එතනදි ඔවුන්ට විශෂරීරගත වුණු යින් ආදිපාදවරයව සහ සිරගත කරලා ඔහුට ප්‍රතිකාර කරන යුන්හුවායව හමු වෙනවා. අධිරාජ්‍ය නඩු විභාගයේදී තමයි ඇත්තම කතාව හෙළි වෙන්නේ. ෂෙන්ෂී ෂී ආදිපාදවරයා ඇගේ රන්පලකය සොරකම් කළා කියලා ඇත්තටම විශ්වාස කළේ නැහැ. ඒක හිතාමතාම කළ දෙයක් කියලා මෙතනදි කියනවා. ඇය මේ වෙලාවේ කියන්නේ ෂින් ආදිපාදවරයාගේ පුතා වන යුන්හුවායිට පලකේ ලබා දුන් නිසයි ඒක නැවත ලබා ගන්න ෂී මන්දිරයට ආවේ කියලා. ඒ වගේම ඇය හෙළි කරනවා පලකේ සෙවූ නිසයි රහස් කුටිය සොයාගෙන යුන්හුවායව බේරගන්න හැකි වුණේ කියලා. අන්තිමේදී අධිරාජ්‍යා රැවටීමේ වරදට ෂී ආදිපාදවරයාගේ වැටුප් අත්හිටුවලා ඔහුව මන්දිරයටම සීමා කරන්න අධිරාජ්‍යා අණ කරනවා. ඊටත් වඩා වැදගත් දේ වෙන්නේ හුවායොන්ගේ ඉල්ලීම පරිදි යුන්හුවාගේ මියගිය අම්මට මරණින් පසු රාජකීය ගෞරවය හිමිවන එක. අවුරුදු ගණනාවක් පුරා වසා දමා තිබුණු මහා අයුක්තියකට අධියුක්තිය ඉෂ්ට වෙනවා. ඊළඟට පෙන්වන්නේ අතීතා වර්ජනයක්. තරුණ අධිරාජ්‍යා යුනින් හෙවත් ඔටුන්න හිමි චියන් කුමාරයා සහ වර්තමාන අධිරාජ්‍යා වන ඔහුගේ බාල සහෝදරයා ෂියාවෝ ජුවේ අතර තිබුණු හරිම ලස්සන ගැඹුරු සහෝදර බැඳීමක්. සටන් බිමට යන්න කලින් චියන් තමන්ගේ සහෝදරයට ඔහුගේ අම්මා ෆාහුවා පන්සලෙන් ලබාගත් ආරක්ෂිත තිලිනයක් වන යාඥා ශෂය එකක් දීලා කියනවා අපේ රාජකීය පවුල එකතු වෙලා මේ රාජධානිය ආරක්ෂා කරන්න ඕනි කියලා. ඉතින් මේක ලබා ගන්න මුලදි ෂියාව්ජුවේ අකමැති වෙන්නේ ඔහු පහත් පවුලක උපබිසවකගේ දරුවෙක් වුණ නිසා. ඒත් ඔහුගේ අම්මා මියගිය දවසේ ඉඳලා අධිරාජිනිය ඔහුව තමන්ගේ දරුවෙක් වගේ බලාගෙන තියෙනවා. අවසානයේ ඔහු මේ ශෂය එක ලබා ගන්නවා. යුන්හුවායි ෂෙන්ෂීට සහ හුවායොන්ට ස්තුති කරමින් ඔහුගේ පෞද්ගලික වතුයායට පිට වෙනවා. ඊළඟ දවසේ ඔටුන්න හිමි කුමාරයා ෂෙන්ෂී සමග කාලයක් තිස්සේ විසඳගන්න නොහැකි වුණ අභිරහස් සැලසුම පිටුපස සිටි ප්‍රධාන සැකකරුවන වර්තමානයේ අත්අඩංගුවේ පසුවන යින් ආදිපාදවරයාව හමු වෙන්න යනවා. ප්‍රශ්න කිරීම් අතරතුරේදී හැමෝම පුදුම කරවන සිදුවීමක් වෙනවා. යින් ආදිපාදවරයා පිළිගන්නවා ඔහු මේ කුමන්ත්‍රණයට සම්බන්ධයි කියලා. ඔහු පිළිගන්නවා හුවායොන්ට ලබා දුන් විෂ මිලදී ගත්තේ ඔහු කියලා. ඒත් ඔහු දැනගෙන ඉඳලා නැහැ මේ විෂ හුවායොන්ට ලබා දෙන්න උත්සාහ කරයි කියලා. යින් ආදිපාදවරයාගේ ඇත්තම ඉලක්කය වෙලා තියෙන්නේ තරුණ ඔටුන්න හිමි කුමාරයා නෙවෙයි වර්තමාන අධිරාජ්‍යා ෂියාවෝ ජුවේ බව ඔහු මෙතනදී හෙළි කරනවා. ඊට පස්සේ ඔහු මුළු ඉතිහාසයම වෙනස් කරන දරුණු රහසක් හෙළි කරනවා. අවුරුදු ගණනාවකට කලින් යුන්චෝ නගරයේ පැවැත්වුණු සටනේදී චියන් කුමාරයා සතුරන්ට මැදි වෙලා අසරණ වෙලා තියෙනවා. යින් ආදිපාදවරයා ෂියාව්ජුවේගෙන් ඉල්ලලා තියෙනවා නගර දොරටු විවෘත කරලා තමන්ගේම වැඩිමහල් සහෝදරයව බේරගන්න කියලා. ඒත් ෂියාව්ජුවේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ෂියාව්ජුවේ මේ කළ දේ නිසා චියන් කුමාරයා ජීවිතයෙන් සමු අරගෙන තියෙනවා. චියන් කුමාරයා ජීවිතයෙන් සමුගත් නිසායි ෂියාව්ජුවේට රජකම හිමි වෙලා තියෙන්නේ. යින් ආදිපාදවරයා කියන්නේ තමන්ගේ මුළු ජීවිතයම කැප කළේ චියන් කුමාරයාට උණු ඒ පාවාදීමට සාධාරණය ඉටු කරන්න කියලා. ඒත් කතාව එතනින් අවසන් වෙන්නේ නැහැ. යින් ආදිපාදවරයා තවත් එක දෙයක් කියනවා. ඔහු මේ කුමන්ත්‍රණයට මඟ පෑදුවත් හුවායොන්ට හානි කරන්න ඒක භාවිතා කළේ වෙනත් කෙනෙක් කියලා. ඒ කියන්නේ ඇත්තම මහමොලකරු තාමත් සෙවණැලි අස්සේ සැඟවිලා ඉන්නවා. අවසාන මොහොතේ ඔහු හුවායොන්ට අනතුරු අඟවනවා අධිරාජ්‍ය කියන්නේ පවුලට වඩා සිංහාසනය අගය කරන කෙනෙක්. ඒ නිසා ඔහුගේ පියාව ලේසියෙන් විශ්වාස කරන්න එපා කියලා. ඒ අවසන් වචනත් සමග යින් ආදිපාදවරයා ජීවිතයට සමු දෙනවා.
ඔහුගේ අවසන් වචනත් එක්ක හුවායන් ගොඩක් කලබල වෙනවා. තමන්ගේ තාත්තා මෙහෙම දෙයකට වග කියන්න ඕනි කියලා ඌ පිළිගන්න කැමති නැහැ. හුවායන්ගේ මේ වේදනාව දකින ෂෙන්චි ඔහු අත්නහැර ළඟින්ම ඉන්නවා. විමර්ශනය කොතරම් අමාරු වුණත් අපි දෙන්නම එකතු වෙලා ඇත්තම සත්‍ය සොයාගමු කියලා ඈ පොරොන්දු වෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ ඇගේ මේ සැබෑ මිත්‍රත්වය හුවායන්ගේ පාළු ජීවිතයට ලොකු සැනසීමක් සහ උණුසුමක් අරන් එනවා. ජින් ආදිපාදවරයාගේ සමුගැනීමෙන් පස්සේ අධිරාජ්‍ය අධිකරණය ඔහුගේ අතීත හමුදා මෙහෙවරයන්ට ගෞරවයක් විදියට ඔහුගේ මුතුන් මිත්තන්ගේ සොහොනෙහිම අවසන් කටයුතු කරන්න ඉඩ ලබා දෙනවා. ඊට පස්සේ යින් ආදිපාදවරයාගේ බෑණනුවන් වන ලයි කුමාරයා ඔහුගේ සහෝදරයා ෂින් කුමාරයාත් සමග ඇවිත් ෂෙන්ෂීව හමු වෙනවා. ලයි කුමාරයා ෂෙන්ෂීට කියනවා මේ වෙද්දි ඔහුගේ අම්මා රෝම් උපබිසවගේ තත්ත්වය පහත් කරලා තියෙනවා. යින් ආදිපාදවරයා වන මගේ මාමා ජීවිතයෙන් සමුගත් නිසා මම හමුදාවේ අනදෙන් නිලධාරියා ලෙස වැඩබාර ගනිමින් පවුලේ හමුදා ගෞරවය ඉදිරියට අරගෙන යන්න තීරණය කළා කියලා. ඉතින් ඔහු ඇව නැවත කවද හමුවෙන්න වේද දන්නේ නැහැ කියලා ඇයට ආරක්ෂිතව ඉන්න කියමින් පිට වෙනවා. ෂෙන්චීත් ඔහුට ආරක්ෂා වෙන්න කියලා සමුදෙනවා. අනපේක්ෂිත විදියට අධිකරණ සමාලෝචන අධිකරණයේ සේවයට පත් කරන වංජුවේ ඒ තනතුරෙන් පැනලා යන්න එක එක විදියේ පිස්සු වැඩ කරනවා. ඔහු මේ ගැන ඔහුගේ හොඳම යහළුවා වන බූෂුලින්ට දැනුම් දෙනවා. ඔහු බූෂුලින්ගෙන් ඉල්ලන්නේ කුයිජින් බායි හරහා ඔහුව නිදහස් කරලා දෙන්න කියලා. ඉතින් අවසානයේ බූෂුලින් කුයිජින් බායිව හමු වෙලා වංජුවේ මේ තනතුරෙන් ඉවත් කරන්න කියලා ඉල්ලනවා. ඒත් ඔහු ඒ ඉල්ලීමට නම් එකග වෙන්නේ නැහැ. ඒ අතරතුරෙත් ඔහු උත්සාහ කරන්නේ බූෂුලින්ට ලං වෙන්න. මේ නිසා කලබල වෙන බූෂුලින් ඉක්මනින්ම පිට වෙනවා. ෂෙන්චීගේ පියාවන වෙයි ආදිපාදවරයා ආපසු අගනුවරට පැමිණෙනවා. ඉතින් ඔහුත් ෂෙන්චීව පිළිගන්නේ ඔහුගෙම විදියකට. වෙයි ආදිපාදවරයා අධිරාජ්‍ය හමුවෙන වෙලාවේ හුවායොන්ද ඔහුව පිළිගන්නවා. ඒත් වෙයි ආදිපාදවරයා නම් හුවායොන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. වෙයි ආදිපාදවරයා හිතන්නේ හුවායොන් තමන්ගේ ආදරණීය දියණියව ආරක්ෂා කරන්න තරම් ශක්තිමත් නැහැ කියලා. ඒත් හුවායොන් පසුබට වෙන්නේ නැහැ. හරිම ආචාරශීලීව විශ්වාසයෙන් යුතුව ඔහු කියනවා තමන් ෂෙන්ෂීට සුදුසු කෙනෙක් බව ඉදිරියේදී ඔප්පු කරලා පෙන්නනවා කියලා. ෂෙන්ෂී ඇගේ සීයව බලන්න තාත් එක්ක ගියාම තාවෝ මන්දිරයට හුවායොන්ද ඇවිත් ඉන්නවා. වෙයි ආදිපාදවරයා නම් සිතන්නේ හුවායොන් අනික් අයගේ සිත දිනා ගන්න දක්ෂ ගොඩක් කපටි කෙනෙක් කියලා. පවුලේ අය එක්ක එකට කාලය ගත කරද්දී හුවායොන් සහ ෂෙන්ෂී කෑම පිළියෙල කරන්න මුළුතැන් ගෙට යනවා. හුවායොන් මෙතනදී ඇය සමග කතා වෙනවා වෙයි ආදිපාදවරයා ඔහුට කැමති නැහැ කියලා. ඉතින් කොහොම හරි මේ දෙන්න ආහාර පිළියෙල කරනවා දකින වෙයි ආදිපාදවරයා ඔවුන් අලුතින් විවාහ වුණු දෙදෙනෙක් වගේ කියලා ඒකටත් ඊර්ෂ්‍යා කරනවා. ඒ අතරේ බූෂුලින්ගේ සේවකයා ෂෙන්චී ලබා දුන් බව කියමින් ඇයට කැඳ බඳුනක් ලබා දෙනවා. ඉතින් මේ කැඳ බඳුන ආහාරයට ගන්න අතරේ ඇය දැනගන්නවා මේක ඇත්තටම ෂෙන්චී ලබා දුන් එකක් නෙමෙයි කියලා. ඇය සේවකයා පසුපස ගියාම දැනගන්නවා මේක ලබා දීලා තියෙන්නේ කුයිජින් බායි කියලා. ඒ නිසා බූෂුලින් ගොඩක් තරහ ගන්නවා. අවසානයේ ඇය ඔහුගෙන් ප්‍රශ්න කරන්න ගියාම ඇය පසුපස යන කුයිජින් බායි බූෂුලින්ව වැළඳගෙන ඔහු ඇයට ආදරය කරනවා. ඒ වගේම ඇය කාන්තාවක් බවත් ඔහු දන්නවා කියලා හෙළි කරනවා. පවුලේ වගකීම් සහ සමාජ තත්ත්වයන් නිසා ඇය කුයිජින් බායිගේ ඒ ආදරය ප්‍රතික්ෂේප කළත් මේ හැඟීම්බර පාපොච්චාරණය නිසා ඔවුන්ගේ සම්බන්ධය අලුත්ම මාවතකට යොමු වෙනවා. වෙයි ආදිපාදවරයා තමන්ගේ පවුලේ අය එක්ක ලස්සන කාලයක් ගත කළාට පස්සේ නැවත සටන් බිමට යන්න සූදානම් වෙනවා. පිටව යන්න කලින් ෂෙන්ෂී තමන්ගේ තාත්තට අතින් සකස් කළ ලස්සන කබායක් තෑගි කරනවා. ආදිපාදවරයා විහිළුවට වගේ කියනවා අපේ ඔටුන්න හිමි කුමාරයා මගේ බෑන වෙන්න සුදුසුද කියලා මට තවම පරීක්ෂා කරන්න වෙනවා කියලා. ඉතින් වෙයි ආදිපාදවරයා පිටව යන වෙලාවේ ටික දුරක් ගියාම උතුරුඩී සතුරන් විසින් දරුණු කුමන්ත්‍රණකාරී ප්‍රහාරයක් එල්ල කරනවා. අනතුර ගැන හිතන්නේ නැතිව ආදිපාදවරයා සටනට යනවා. ඒ තීරණාත්මක මොහොතේ හුවායොන්ද අතිරේක බල ඇනිත් අරගෙන එතනට එනවා. ඔවුන් දෙදෙනත් එක්ක කරට කර සටන් කරලා සතුරන්ව එකපෙළට පරාජය කරන්න සමත් වෙනවා. හුවායොන්ගේ මේ අසීමිත ධෛර්යය තමන්ගෙම දෑසින් දුටුවම වෙයි ආදිපාදවරයාගේ හිත මුලින්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හුවායොන් හරිම අහිංසක විදියට තමන්ගේ හදවතේ තියෙන දේ හෙළි කරනවා.
ඔහු ෂෙන්ෂීට ආදරය කරන්නේ කිසිම දේශපාලන වාසියකටවත් රාජකීය තීරණයකටවත් නෙවෙයි ඔහුගේ මුළු හදවතින්මයි කියලා. ආදිපාදවරයා හුට මතක් කරන්නේ ෂෙන්ෂීගේ හිත දිනාගන්න එක ලේසි දෙයක් නෙවෙයි කියලා. ඒත් ආදිපාදවරයා පොරොන්දු වෙනවා හුවායොන්ට ඇගේ හිත දිනාගන්න පුළුවන් වුණොත් ඔහු තවත් මේ විවාහයට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. නැවත මාලිගයට ආවට පස්සේ හුවායොන් ෂෙන්ෂීට ලං වෙන්න කොතරම් උත්සාහ කළත් ඇය තවමත් ඔහුට ටිකක් සීතල ප්‍රතිචාර තමයි දක්වන්නේ. ෂෙන්ෂී ඇගේ පවුලේ අයව සතුටු කළත් ඇගේ හිත වෙනස් වෙන්නේ නැහැ කියලා ඔහුට මතක් කරනවා. ඒත් හුවායොන් හරිම සංසුන්ව කියනවා ඔහුට ඕනේ දේශපාලන විවාහයක් නෙවෙයි ඇගේ හදවත පමණයි කියලා. ඉතින් බැන්දපු අධිරාජිනිය භෝජන සංග්‍රහයක් පවත්වන නිසා හැම කෙනාම භෝජන සංග්‍රහයට සහභාගී වෙලා ඉන්නවා. මෙතන පැවැත්වෙන තරගයකින් ෂෙන්ෂීගේ හිත දිනාගන්න තීරණය කරන හුවායොන් ඒ තරගයට සහභාගී වෙනවා. ඒත් අවසානයේ හුවායොන් තරගයේ ජයග්‍රහණය කළත් බිම ඇද වැටෙනවා. ඉතින් අධිරාජ්‍ය අසනීප වුණු හුවායොන්ට ඖෂධ ලබා දෙන වෙලාව හෙළි කරනවා ඔහු කලින්ගත් ආහාරයේ රුධිර සංසරණය වේගවත් කරන කුඩු තිබුණු බව සොයාගත්ත කියලා. හුවායොන් ෂෙන්ෂී ඔහු අසල සිටිනව නම් සතුටු වන බව කිව්වම අධිරාජ්‍ය ඇව කැඳවන්න එකඟ වෙනවා. ෂෙන්ෂී නැගෙනහිර මාලිගයට ආවම ඔටුන්න හිමි කුමාරයා ඇයගෙන් ඉල්ලීමක් කරන නිසා ඇය ඔහු වෙනුවෙන් ඇය අතින්ම හදන වොන්ටන් ලබා දෙනවා. අධිරාජ්‍ය මේ බව දැකලා ගොඩක් ප්‍රශංසා කරනවා. කෑම ගන්න අතරේ හුවායොන්ට සේවකයෙක් කෑම කවන්න උත්සාහ කළත් ඒ සාර්ථක වෙන්නේ නැහැ. ඔහු ෂෙන්ෂීටම කෑම කවන්න කියලා බොරු රංගනයක් කරනවා. ඉතින් තමන්ගේ පුතාව ඈ ආදරයෙන් බලාගන්නව දකින අධිරාජ්‍යා පෞද්ගලිකවම ෂෙන්ෂීගෙන් ඉල්ලනවා නැගෙනහිර මාලිගයේ නතර වෙලා අසනීපයෙන් ඉන්න හුවායොන් ගැන සොයා බලන්න කියලා. හුවායොන් මේ වෙලාවේ තමන්ගේ සම්පූර්ණ සෞඛ්‍ය භාරකාරීත්වය ඇයට බාර දෙනවා. ෂෙන්ෂී නැගෙනහිර මාලිගයෙන් පිට වෙන්නේ හුවායොන් බොරු කරමින් අනික් අයගේ හිත දිනා ගන්නවා කියන්නේ. ඒ අතරේ ටියන් රහසිගතව ෂෙන්ෂීට කියනවා හුවායොන් ඇය වෙනුවෙන් කළ කැපකිරීම ගැන. ඇව සහ වෙයි ආදිපාදවරයාව ආරක්ෂා කරන්න හුවායොන් තමන්ගේ ජීවිතය ගැන නොසිතා වැඩිවාර ගණනක් ජීවිතය පරදුවට තියලා තියෙනවා. ඇව බේරගන්න අවශ්‍ය වුණු අතිශය දුර්ලභ ඖෂධය සොයන්න ගිහින් හිමකඳු අතරින් ප්‍රපාතයකට වැටිලා දින 3ක් සිහිසුන්ව ඉඳලා තියෙනවා. ඇය ළඟ තව ටික කාලයක් ජීවත් වෙන්න ඕන නිසා බිඳගන්න නොහැකි තරම් වේදනාවක් නිහඬවම දරාගෙන ඉඳලා තියෙනවා. මේ ඇත්ත ඇසුවම ෂෙන්ෂීටත් දරා ගන්න බැහැ. ඊට පස්සේ ෂෙන්ෂී තමන්ගේ කැමැත්තෙන් නැගෙනහිර මාලිගයට එනවා. හුවායොන් ඇයට විහිළු කරමින් ලං වෙන්න උත්සාහ කරනවා. එකට ගත කරන නිහඬ මොහොතක ඔවුන් දෙදෙනගේ හුස්ම වැටෙන තරම් ලං වෙද්දී ෂෙන්ෂී ගොඩක් කලබල වෙනවා. ෂෙන්ෂී මේ වෙලාවේ කියන්නේ ඇය සටන් කලාව ප්‍රගුණ කරලා තිබුණ නම් ඔහුට හොඳ පාඩමක් උගන්වනවා කියලා. ඒත් දැන් ඇයගේ හිතෙත් හුවායොන් ගැන ආදරයක් ඇතිවෙන්න පටන් අරගෙන වගේ. බූෂුලින්ට එරෙහිව තිබුණු පැරණි චෝදනා කිහිපයක් නිසා එකපාරටම අධිකරණ සමාලෝචන අධිකරණයෙන් ඇයව අත්අඩංගුවට ගන්න සූදානම් වෙනවා. ඒත් බූෂුලින් කුයිජින්බායිව මුණගැසුනම දැනගන්නවා කුයිජින්බායි ඕනකමින්ම මේ පරණ වැරදි එළියට අරගෙන තියෙන්නේ තමන්ව දිනපතා බලන්න එන්න බල කරන්න කියලා. ඔවුන් දෙදෙනගේ මේ රණ්ඩු සහ සෙල්ලක්කාර කතාබහ ඔවුන්ගේ අමුතු සම්බන්ධය තවත් ගැඹුරු කරනවා. මේ අතරේ රාජසභාවේ දේශපාලන උණුසුම වැඩි වෙනවා. බලගතු අධ්‍යක්ෂ ශ්වේය දැඩි අසනීප වීම නිසා ඒ පුරප්පාඩු තනතුරට වෙනත් නිලධාරීන් තරඟ වදින්න පටන් අරගෙන කියලා හුවායොන් දැන ගන්නවා. ඒත් හුවායම් ඊට කලින් ක්‍රියාත්මක වෙලා රහසිගතව ෂෙන්ෂීගේ සීයා වන ටාවෝ අමාත්‍යවරයාව ඒ උසස් වීම ලබා ගන්න කැමති කර ගන්නවා. හුවායොන්ගේ උපක්‍රමශීලී සැලසුම නිසා ටාවෝ අමාත්‍යවරයා අලුත් අධ්‍යක්ෂකවරයා ලෙස පත් වෙනවා. ඒකෙන් ෂෙන්ෂීගේ පවුලේ බලය තවත් ශක්තිමත් වෙනවා. ඒත් ෂෙන්ෂී හිතන්නේ හුවායොන් තමන්ගේ පවුල ඔහුගේ දේශපාලන බලය වෙනුවෙන් භාවිතා කරනවා කියලා. ඇය ඔහුත් සමග කතා වෙනවා අතීතයේ සිදුවුණු ගූපවුලේ අවාසනාවන්ත සිදුවීම නිසා බලවත් පවුල් කියන්නේ දේශපාලනයේ ගොදුරු විතරයි කියලා. ඒ නිසා ඇය හුවායොන්ට සම්පූර්ණයෙන්ම හිත දෙන්න බය වෙනවා. වසර ගණනාවකට කලින් මුළු ගූපවුලටම ද්‍රෝහී චෝදනා එල්ල වෙලා අවාසනාවන්ත ලෙස විනාශ වුණ බව ඔයාලා දන්නවනේ. චින් කුමාරයා තමන්ගේ ආදරණීය බිරිඳ වන ගූචින්ව බේරගන්න තමන්ගේ ජීවිතය පවා කැප කරන්න සූදානම් වුණත් අධිරාජ්‍ය ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ නිසා ඔහුට ඇව අහිමි වෙලා තියෙනවා.
ෂෙන්ෂී රාජකීය බලයට මෙතරම් බය ඇයිද කියලා මේ අතීත මතකයෙන් පැහැදිලි වෙනවා. ෂෙන්ෂීව කැඳවන වැන්දබු අධිරාජිනිය එකවරම ඇයට අනාගත උටුන්න හිමි කුමරිය ලෙස සලකමින් ඉල්ලනවා ඉදිරියේදී පැවැත්වෙන වසන්ත භෝජන සංග්‍රහය සංවිධානය කරන්න කියලා. ඒත් ෂෙන්ෂී හරිම ආචාරශීලීව ඒක ප්‍රතික්ෂේප කරන්නේ තමන් තවම රාජකීය පවුලට එකතු වෙලා නැති බව කියමින්. මේ පිළිතුර නිසා මෙතන සිටින අය හිතන්න පටන් ගන්නවා ඈ සහ ඔටුන්න හිමි කුමාරයා අතර තවමත් නොවිසඳුණු ප්‍රශ්න තියෙනවා කියලා. ෂින් කුමාරයා ෂෙන්ෂීට ගූචින්ගේ අනුස්මරණ උත්සවයට ආරාධනා කළ නිසා ඈ ෂින් කුමාරයාගේ මන්දිරයට යනවා. ගූචින්ට ගෞරවය දක්වලා අවසන් වුණාම ෂින් කුමාරයා රහසිගතව හෙක්සියන් ඖෂධය එකතු කළ මාරාන්තික තේ එකක් සූදානම් කරනවා. ඔහුට ඕනේ කොහොම හරි ෂෙන්ෂී ලවා ඈ ඇත්තටම ගූචින්ද කියලා හෙළි කරව ගන්න. ඒත් ෂෙන්ෂීට ඉක්මනටම තේරුම් යනවා මෙතන මොකක් හරි ලොකු වැරද්දක් තියෙනවා කියලා. ඒ නිසා ඈ ඒ උපක්‍රමයෙන් බේරිලා මන්දිරයෙන් පිට වෙනවා. ඒත් නොසිතූ විදියට ෂින් කුමාරයා අර මාරාන්තික තේ එක පානය කරන්න ගන්නවා. ඉතින් මේ ගැන සිතමින් යන ෂෙන්ෂී කලබල වෙලා ආයමත් ඔහු අසලට ගිහින් ඉක්මනින්ම ඔහුගේ මන්දිරයේ සඟවා තියෙන ප්‍රතිවිරෝධකය බලෙන්ම ලබා දෙනවා. ෂින් කුමාරයාව බේරගත්තම ඔහු ඈ සමග තර්ක කරනවා මේ ප්‍රතිවිරෝධකය තිබෙන ස්ථානය දන්නේ ගූචින් පමණයි. ඔයා ඒ බව දන්නේ කොහොමද කියලා. ඒ විතරක් නෙවෙයි. ඔහු ෂෙන්ෂීට ගූචින්ට අයත් ඉනපලදනාවක්ද ලබා දෙනවා. ඊට පස්සේ ඔහු ෂෙන්ෂී හුවායන්ව විවාහ කරගන්න සූදානමින් ඉන්නේ ෂෙන් පවුල ආරක්ෂා කරගන්න ඕනේ නිසායි. ඒත් දැන් හුවායොන්ගේ සත්‍ය දැනගත් නිසා ඔහුව විවාහ කරගන්නත් බයයි නේද අහනවා. මේ නිසා තරහ ගන්න ෂෙන්ෂී පලදනාව බිම දැම්මම ෂින් කුමාරයා ඈට ගූචින් කියලා කතා කරනවා. ඊට පස්සේ ෂෙන්ෂී ගූචින්ගේ සත්‍ය හෙළි කරන්න ගන්නවා. ඈ මේ ගැන කියන්නේ ගූචින් සමග ලිපිවලින් හුවමාරු කරගත් දේවල් විදියට. ගූචින්ගේ පවුල බලය අහිමි වෙන්න නියමිත නිසා ෂින් කුමාරයා ඈගේ පවුල අත්හැරලා ඔහුගේ බලය වැඩි කරගෙන තියෙනවා. ඔහු මෙහෙම දෙයක් කරලා තියෙන්නේ ගූචින් අනාගත ගැටුම් වලින් ආරක්ෂා කරගන්න සිතාගෙන. ඒත් ගූචින්ට ඕන වෙලා තියෙන්නේ ෂින් කුමාරයා සමග එකතු වෙලා ඈගේ පවුල බේර ගන්න. මේ ගැන කිව්වම ෂින් කුමාරයා ඔහුගේ බලලෝභය ගැන පසුතැවිලා ෂෙන්ෂීගෙන් ඔහුට තවත් අවස්ථාවක් ඉල්ලනවා. ඒත් ඇය ඔහුගේ මන්දිරයෙන් පිට වෙන්නේ ගූචින්ට ඕනේ උනේ ඔහු හැමදාම සාමකාමීව ඉන්නව දකින්නයි කියමින්. ඊට පස්සේ බූෂුලින් ෂෙන්ෂීව හමු වෙන්න ආවම ගෙත්තම් කළ හරිම ලස්සන ඇඳුමක් දැකලා ඒක ඉල්ලනවා. ඒත් ෂෙන්ෂී නම් කියන්නේ මේ ඇඳුම ඈ රහසින් භාවිතා කළොත් ඒ බව අධිරාජ්‍ය දැනගෙන ලොකු ගැටලුවක් ඇති වෙයි කියලා. මේ අතරේ ෂෙන්ෂී ඈට අලුත් අවුරුද්ද සමරන්න ඈගේ සීයාගේ ටාවෝ මන්දිරයට යන්න කතා කරනවා. ඉතින් චීන අලුත් අවුරුද්ද සමරන්න මුළු රාජධානියම සූදානම් වෙන අතරේ ෂෙන්ෂී සහ බූෂුලින් ටාවෝ මන්දිරයට ගියාම ෂෙන්ෂීගේ පවුලේ අය ඔවුන් දෙදෙනව ගොඩක් සතුටින් පිළිගෙන අවුරුදු තෑගිත් ලබා දෙනවා. ඒත් එක්කම මේ අලුත් අවුරුදු සැමරුමට හුවායොන් ආරාධනාවක් නැතිවම පැමිණෙනවා. ඔහු ආරාධනාවක් නැතිව ආවත් ටාවෝ පවුලේ අය ඔහුවත් පවුලෙම කෙනෙක් වගේ හරිම ආදරයෙන් පිළිගන්නවා. ෂෙන්ෂීගේ සහෝදරයෙක් පවා සතුටින් හුවායොන්ට ඥාති සහෝදරයා කියද්දි හුවායොන් සතුටින් ඔහුට රත්රන් ලබා දෙනවා. ඒත් ෂෙන්ෂී නම් ඉන්නේ තවමත් ඔහු සමග තරහින් වගේ. ගිනිකෙලි පත්තු කරමින් හැමදෙනාම විනෝද වෙන අතරේ හුවායොන් ෂෙන්ෂීගේ අතේ තියෙන පලදනාව ඈගෙන් ඉල්ලනවා. ඒත් ඇය ඒක තාත්තට සෑදුව එකක් කියලා ඔහුට දෙන්න අකමැති වෙනවා. ඒ නිසා හුවායොන් ඔහුට සහෝදරයන් කොපමණ සිටියත් ඔවුන් කිසිම කෙනෙක් ඔහු සමග අලුත් අවුරුද්ද සමරන්න එන්නේ නැහැ. මට කිසිම කෙනෙක් ත්‍යාගයක් දෙන්නෙත් නැහැ කියනවා. සීතල මාලිගාවට පමණක් හුරුුණු හුවායොන්ට මේ හමුවීම නිසා සැබෑ පවුලක තිබෙන ආදරය සහ උණුසුම මුල්ම වතාවට අත්විඳින්න ලැබෙනවා. අවසානයේ ෂෙන්ෂී සමග ඔහු ගිනිකෙලි නරඹන අතරේ ෂෙන්ෂී ඔහුට ඒ පලදනාව තෑගි කරනවා. අලුත් අවුරුද්ද උදා වෙද්දී හුවායොන් ෂෙන්ෂීට කෙලින්ම කියනවා ඔහුට අවුරුද්දේ අවසාන මොහොත ඈ ළඟින් ඉන්න ඕනේ කියලා. ෂෙන්ෂී ඔහුව ගණන් ගන්නේ නැති විදියට හැසිරුණත් ඈ ඔහුට පිට වෙන්න කියන්නෙත් නැහැ. දෙදෙනම එකතු වෙලා අහසේ දිස්වන ලස්සන ගිනිකෙලි දිහා බලමින් අලුත් අවුරුද්ද පිළිගන්නේ ඔවුන්ගේ හදවත් තවත් ලං කරමින්. අනිත් පැත්තෙන් ෂෙන්ෂී නිවසට යන අතරේ ෂින් කුමාරයාත් ලොකු ගිනිකෙලි සංදර්ශනයක් සංවිධානය කරලා ෂෙන්ෂීට ඒක බලන්න ආරාධනා කරනවා. අතීතයේදී ගූචින් සමග අලුත් අවුරුද්දක් ගත කරන්න නොලැබුණු එක ගැන ඔහු අදටත් ගොඩක් පසුතැවෙනවා.
ගිනිකෙලි දිහා බලන් ඉන්න ෂෙන්ෂී දිහා බලද්දි ඔහුට සිතාගත නොහැකි වෙනවා. මේ ඉන්නේ ගෝචින්මද නැත්නම් ඇය මතක් කරන කෙනෙක්ද කියලා. මේ අතරේ ෂෙන්ෂී තවත් පුදුම කරමින් හුවායොන් තවත් ලස්සන ගිනිකෙලි සංදර්ශනයක් පවත්වනවා. ඔහුගෙන් ටියෙන් ෂෙන්ෂී ෂින් කුමාරයාගේ ගිනිකෙලි නැරඹූ එක ගැන ඊර්ෂ්‍යාද ඇසුවම ඔහු නම් කියන්නේ මේ ක්‍රියාවෙන් මම තවත් කැපී පෙනුණ කියලා. කුයිජින් බායි එකවරම අවුරුදු රාත්‍රියේ බූෂුලින්ගේ නිවසට එනවා. ඔහු බූෂුලින්ට කියනවා ඔහුගේ අම්මා ජීවිතයෙන් සමුගත්තට පස්සේ ඔහුගේ කුඩම්මා හොඳින් සැලකුවත් මල්ලි ඉපදුනාම ඒක වෙනස් වුණා. දෛවඥයෙක් ඔහුගේ මල්ලිගේ වාසනාවට ඔහු හරස්වන බව කිව්වම ඇගේ නිවසට ආවා කියලා. බූෂුලින් මේක විහිළුවක් කියලා සිතුවත් අවසානයේ අධිරාජ්‍යාගෙනුත් කුයිජින් බායි අවසර අරගෙන ඇවිත් ඉන්න නිසා ඔවුන් දෙදෙනාට එකට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ලේගෝත්‍රයේ මුනුහා කුමාරයා රාජකීය විවාහ ගිවිසුමකට අගනුවරට පැමිණෙනවා කියලා ෂෙන්ෂී ෂෙන්ෂූගෙන් දැනගන්නවා. දැන් විවාහ වෙන්න ඉන්න වැඩිමහල් කුමරිය තමන් වන නිසා පින්ලින් මේ මුනුහා කුමාරයාගේ පැමිණීම ගැන ගොඩක් කනගාටුවෙන් ඉන්නේ. ඉතින් මේ විවාහය සිදුවනොත් ඔහු විවාහ කරගන්න කුමරියට වෙනත් රටකට යන්න සිදුවෙනවා වගේම ඔවුන්ගේ භාෂාව ඉගෙන ගන්නත් සිදු වෙනවා. ඒත් මුනුහගේ ඇත්තම ඉලක්කය වෙනත් එකක්. ඔහු රහසිගතව පින්ලින් කුමරියව හමුවෙලා කියනවා ඔහුට ඕනේ ෂෙන්ෂීව ලබා ගන්න කියලා. ඔහුගේ ඇත්තම උපාය වෙන්නේ ෂෙන්ෂීව හුවායොන්ගෙන් වෙන් කරලා වෙයි ආදිපාදවරයාව මායිම් වලින් ඈත් කරලා රාජධානියේ ආරක්ෂාව බිඳ දමන එක. මේකට ඔහු පින්ලින් කුමරියට මත්වෙන ඖෂධයක් ලබා දීලා කියනවා ෂෙන්ෂීගේ නම විනාශ කරලා විවාහ ගිවිස ගැනීම නතර කරන්න කියලා. ඉතින් පින්ලින්ටත් මේ විවාහ ගිවිස ගැනීමෙන් බේරෙන්න ඕනේ නිසා ඇය ඒ යෝජනාවට එකඟ වෙනවා. ඒ අතරේ අපට අද්භූත පුද්ගලයෙක්ව පෙන්නනවා. මුනුහ කුමාරයා මේ හැමදේම කරන්නේ ඔහුගේ නියෝගයකට අනුවයි. මුනුහ කුමාරයා පිළිගැනීමේ භෝජන සංග්‍රහය අතරතුරේදී මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. පින්ලින් ෂෙන්ෂීගේ ඇඟට සේවිකාවක් මාර්ගයෙන් වයින් වත් කරන නිසා ඇයගේ ඇඳුම් මාරු කරගන්න සේවිකාව ඇව නුහුරු මාර්ගයක එක් කරගෙන යනවා. එකවරම ඈ අතුරුදහන් වුණාම සැඟවුණු පිරිසක් ෂෙන්ෂී සහ ඇගේ සේවිකාව මෝයුන්ට පහර දීලා සිහිසුන් කරනවා. අවසානයේ පින්ලින් මුනුහ ලබා දුන් ඖෂධය සිහිසුන් වෙලා ඉන්න ෂෙන්ෂීට ලබා දෙනවා. ඒත් පින්ලින්ට ඔවුන්ගේ කුමන්ත්‍රණය සාර්ථකව කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. මෙතනට එන මෝයු කලබල වෙන පින්ලින්ට ෂෙන්ෂීට ඇය ලබා දෙන්න ගිය ඖෂධයම ලබා දෙනවා. ඉතින් මුනුහ කුමාරයා එක්ක ඇත්තටම යහන්ගත වෙන්නේ පින්ලින්ට. මේ ගැන අධිරාජ්‍ය දැනගත්තම ගොඩක් තරහ ගත්තත් ඇව ලේගෝත්‍රිකයන් එක්ක කරන දේශපාලන විවාහයකට යවන්න ඔහු කැමති වෙන්නේ නැහැ. ඒත් මේ එක්කම මුනුහ කුමාරයා ඔවුන්ට සිදුවුණු ලැජ්ජාව නිසා අධිරාජ්‍යට කියනවා ඔහු එක බැල්මෙන්ම පින්ලින් කුමරියට ආදරයෙන් බැඳුණා කියලා. ඉතින් අවසානයේ පින්ලින් කුමරියත් මුනුහ කුමාරයාට ඇය ආදරය කරන බව පවසනවා. මේ නිසා අධිරාජ්‍ය ඔවුන්ගේ විවාහයට කැමැත්ත දෙනවා. හුවායොන් පින්ලින්ගෙත් මුනුහගෙත් විවාහයට අධිරාජ්‍ය අකමැති වුණ හේතුව ෂෙන්ෂී සමග කතා වෙනවා. කලින් අධිරාජ්‍ය වෙන්න සිටි චියන් කුමාරයා හදා වඩාගත් දියණියක් වන යුනාන් කුමරියටත් සිදුවෙලා තියෙන්නේ වෙනත් රටකින් විවාහයක් කරගන්න. ඒත් ඇය ඒ දේශයේදී ජීවිතයෙන් සමුගෙන තියෙනවා. ඉතින් වර්තමාන අධිරාජ්‍යත් චියන් කුමාරයා සමුගත්තම යුනාන් කුමරියව ආදරයෙන් හදා වඩාගත් නිසා ඇයට සිදුවුණු ඒ දෙය තවත් කුමරියකට වෙනව දකින්න අකමැතිවයි අධිරාජ්‍යයේ කුමාරිකාවන් වෙනත් රටවල කුමාරවරුන්ට විවාහ කර දෙන්න අකමැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ ෂෙන්ෂී අගනුවරෙන් පිටත තියෙන විදේශීය වෙළඳපළකට යන්නේ කුළුබඩු මිලදී ගන්න. එතනදී ඇයට ගොඩක් ලස්සන කඩුපුල් පැලයක් අහම්බෙන් හමු වෙනවා. ඇය මේ ශාකයට ලොකු කැමැත්තක් දක්වන නිසා අවසානයේ ඒ මිලදී ගන්නවා. ඊට පස්සේ ෂෙන්ෂී ෂූෂෙන් සුවඳ සහිත අවානක් මිලදී ගන්න සූදානම් වුණත් ඒක මේ වෙද්දිත් වෙනත් කෙනෙක්ට අයිති වෙලා කියලා කඩහිමිය ඒක විකිණීම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඇත්තටම මේ අවානි හිමිකාරයා වෙන්නේ ෂින් කුමාරයා. ඔහු මෙතනට ඇවිත් ඇය මිලදී ගන්න සැරසුන අවාන ඇයට ලබා දෙනවා. ෂෙන්ෂී ඒක ප්‍රතික්ෂේප කළත් ඔහු ඇයට අවාන බලෙන්ම ලබා දෙනවා. මේ දේවල් දිහා ඔටුන්න හිමි කුමාරයාත් රහසින්ම බලාගෙනයි ඉන්නේ. ෂෙන්ෂී පිටව යන අතරේ එකවරම කළු ඇඳගත් සැඟවුණු පිරිසක් ඇවිත් ඇව නිහඬවම පැහැර ගන්නවා. මේ වෙලාවේදී ෂින් කුමාරයා වගේම එම්බ්‍රොයිඩර් දූතයා විදියට වෙස් වලාගෙන ඉන්න හුවායොන්ද ඒ අය පසුපස යනවා.
ඒත් චෙන්චී නම් මේ පැහැර ගැනීමට බය වෙන්නේ නැහැ. ඇය තමන් ළඟ තිබෙන විශේෂ සුවඳදුම් භාවිතා කරලා මේ අයව සිහිසුන් කරනවා. මේ වෙලාවේදී ඇය දකිනවා ඔවුන්ගේ ශරීරයේ විශේෂ සලකුණක් තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවෙම හුවායොන් මෙතනට එනවා. ඒ එක්කම මේ දෙන්නම නොසිතූ විදියට මෙතනට එන චින් කුමාරයා එම්බ්‍රෝඩර් දූතයා විදියට මෙතන ඉන්නේ හුවායොන් කියමින් ඔහු සමග සටන් කරනවා. ඒ නිසා හුවායොන්ට තුවාල වුණත් අවසානයේ ඔහු ෂෙන්චී සමග පිට වෙනවා. ඒ වෙලාවේදී චින් කුමාරයාට හුවායොන්ගේ ටෝකනය හමු වෙනවා. ගම් යුරකදී ෂෙන්චී හුවායොන්ට බෙහෙත් කරන්නත් අමතක කරන්නේ නැහැ. ෂෙන්චී ඔහුට කියනවා ඔවුන්ට පහර දුන් පිරිසගේ නන්ෂෝහි සලකුණක් වන උකුස්සගේ සලකුණු සටහන්ව තිබුණා කියලා. ඉතින් මේ නිසා හුවායොන් කියනවා මේ සිදුවීමට ඩින් කුමාරයාගේ බිසව යාන් හුයි සම්බන්ධයි කියලා. එදා රාත්‍රිය අගනුවරට යන්නේ නැතිව අතරමඟ නතර වෙන ෂෙන්චී ඇය මිලදීගත් දුර්ලභ මලක් වන කඩුපුල් මල පිපෙන විදිය බලන්න සූදානම් වෙනවා. හුවායන් කුමාරයාත් තමන් අසනීපයෙන් වගේ පෙන්වලා ඇය ළඟින්ම නතර වෙනවා. සඳ එළිය යට ඒ දුර්ලභ මල සෙමින් පිපෙන දිහා බලාගෙන ඔවුන් දෙදෙනා ගත කරන ඒ නිහඬ රාත්‍රිය හදවතටම දැනෙන ආදරණීය මොහොතක් වෙනවා. ඒත් අවසානයේ මල පිපුණම ෂෙන්චී හුවායොන්වත් පුදුම කරමින් ඒක පෙට්ටියකට දමාගෙන හෙට අගනුවරට රැගෙන යනවා කියලා පිට වෙනවා. දැන් චින් කුමාරයාට අභිරහස් එම්බ්‍රොයිඩර් දූතයා කියන්නේ හුවායොන් කියලා ලොකු සැකයක් ඇති වෙලයි තියෙන්නේ. ඔහු අධිරාජ්‍ය ඉදිරියට ගිහින් හුවායොන්ගේ ජේඩ් පෙන්ඩනය පවා කලින් දවසේදී ලබාගත් සාක්ෂි විදියට පෙන්වනවා. මේ අතරේ ඔටුන්න හිමි කුමාරයා ආයෙමත් අසනීප වෙලා කියලා දැනගත්තම හැම කෙනාම ඔහුව බලන්න යනවා. අසනීපයෙන් ඉන්න හුවායොන්ගේ උරහිසේ කඩු පහරේ තුවාලයක් තියෙනවද බලන්න ඇඳුම් ගලවන්න කියලා චින් කුමාරයා ඔහුට බල කරනවා. ඉතින් හුවායොන් කොටු වෙන්න යන මේ වෙලාවේ ෂෙන්චී ඉදිරියට ඇවිත් කියනවා කුමාරයා මුළු රාත්‍රියම සිටියේ නැගෙනහිර මාලිගයේ ඈත් සමගයි කියලා. ෂෙන්චී දුන් පිළිතුර නිසා අධිරාජ්‍ය හුවායොන් කියන්නේ සත්‍ය කියලා විශ්වාස කරනවා. ඔවුන් දෙදෙනාගේ මේ සමීපකම දකින අධිරාජ්‍ය ඉක්මනින්ම ඔවුන්ගේ විවාහය සූදානම් කරන්න සැරසෙනවා. ඒත් හැමෝම පුදුම කරමින් හුවායොන් ඉල්ලනවා විවාහය තවත් කල් දමන්න තමන්ගේ අසනීප තත්ත්වය නිසා ෂෙන්චීට සාධාරණයක් කරන්න නොහැකි වෙයි කියලා. අල්ලගත්ත සතුරන්ගෙන් ප්‍රශ්න කරද්දී යාන්හුයි කුමරිය මේ සියල්ලටම සම්බන්ධ බව සොයාගන්න නිසා ඇව අත්තඩංගුවට ගන්නවා. අධිරාජ්‍ය ඇව සිරගත කරලා තියෙන ස්ථානයට ඇවිත් ඩින් කුමාරයාගේ හමුදා මුද්‍රාව සතුරන් සැඟවී සිටි ස්ථානයෙන් සොයාගත්තා කියනවා. විනාශ වුණු නන්ෂෝ රාජධානියේ එකම කුමරිය වුණු ඇගේ එකම ඉලක්කය වෙලා තියෙන්නේ තමන්ගේ මව්බිම විනාශ කළ අයගෙන් පලිගන්න එක. ඩින් කුමාරයා ඇයට කොතරම් ආදරය කළත් ඇයට ඒ වෛරය අත්හරින්න නොහැකි වෙලා තියෙනවා. ඒත් යාන්හුයි අධිරාජ්‍යට කියනවා ඩින් කුමාරයා ඇය කළ කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා. අධිරාජ්‍ය යාන්හුයිට දඬුවම් නියම කළාම ඩින් කුමාරයා හැමෝම නොසිතූ විදියට අධිරාජ්‍ය ඉදිරියේ දන ගහලා ඇය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන්න සූදානම් වෙනවා. ඔහු ඇය වෙනුවෙන් සූදානම් කළ ඒ මාරාන්තික ඖෂධය පානය කරනවා. මේ අතරේ ෂෙන්චී සේවකයන් සමග කතා වෙනවා අධිරාජ්‍යට කිසිම කෙනෙක්ට හානියක් කරන්න ඕනුනේ නැහැ. ඇත්තටම ඒ පානය හානිකර එකක් නෙවෙයි ඔහුට ඕනෙ වෙලා තිබුණේ යාන්හුයිව බය කරන්නයි කියලා. ෂෙන්චී කිව්වා වගේම ඩින් කුමාරයා දිවිගලව ගත්තම යාන්හුයිව දැඩි පාලනයක් යටතේ ඩින් කුමාරයාගේ මන්දිරේ රඳවන්නත් අධිරාජ්‍ය නියෝග කරලා තියෙනවා. ෂින් කුමාරයා තවමත් ෂෙන්චීව අත්හරින්න සූදානම් නැහැ. ෂෙන්චීගේ මන්දිරය අසල ඉන්න ඔහු හුවායොන්ව හමුුණාම කියනවා දැන් විවාහය කල් දැමූ නිසා ඔහු ෂෙන්චී පසුපස යන එක නතර කරන්නේ නැහැ ඇය ඔහුට පමණක් අයිති කියලා. ඒ විතරක් නෙවෙයි ඔහු කොතරම් උමතුවකින් ඉන්නවද කියනව නම් අධිරාජ්‍යගෙන් ඉල්ලනවා හුවායොන් සහ ෂෙන්චීගේ විවාහය නතර කරලා ඇව තමන්ට ලබා දෙන්න කියලා. තරහගන්න අධිරාජ්‍ය ඔහුට බනින්න ගන්නවා මම ඔයාව රජ කරවන්න බලද්දී ඔය ආදරයක් පසුපස යනවා කියලා. මේ නිසා චින් කුමාරයාට දඬුවමක් විදියට අධිරාජ්‍යයේ දොරටුව ආරක්ෂා කරන්නත් සිදු වෙනවා. ඔහුට ෂෙන්චීව මුණ ගැසුනම නැවත ඇයගෙන් ඔහු කැමැත්ත අහනවා. ෂෙන්චී නම් කියන්නේ දහස් වතාවක් ඇයගෙන් කැමැත්ත ඇසුවත් ඇයගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ කියලා. මේ අතරේ අධිරාජ්‍ය විභාගයේ ලොකු දූෂණයක් හෙළි වෙනවා. ඇත්තටම මේ වංචාව කළ කෙනා රාජකීය ඇකඩමියේ චාන්සලර්ගේ දුර ඥාතියෙක්.
ප්‍රශ්න පත්‍ර කලින් නිකුත් වුණු බව දැනගත්ත අධිරාජ්‍ය සත්‍ය එළියට ගන්න අධිකරණයේදී එක නිලධාරියෙක්ට ඉදිරිපත් වෙන්න කියනවා. හුවායොන් මේ අවස්ථාව භාවිතා කරලා දූෂිත නිලධාරීන් ඉවත් කරලා දක්ෂ අවංක අයට තනතුරු ලබා දෙන්න කටයුතු කරනවා. මේ වෙලාවේදී රාජසභාවේ බලවත් නිලධාරීන් එකතු වෙලා හුවායොන්ගෙන් ඉල්ලනවා මේ වංචාවට වංශවත් පවුල් ගොඩක් සම්බන්ධ නිසා විමර්ශනය කරන එක නතර කරන්න කියලා. ඒත් හුවායොන් ඒකට එකග වෙන්නේ නැහැ. මේ අසාධාරණය නිසා අසරණ දක්ෂ දුප්පත් තරුණයන්ගේ සිහින විනාශ වෙලා යනවා. සල්ලිවලට තනතුරු ගත්ත අය කුමාරවරුන් වංශවතුන් වුණත් හැම කෙනාටම නීතිය එකයි කියනවා. විමර්ශනය දිගටම කරගෙන යන අතරේ කවුරුත් නොසිතූ විදිහේ සාක්ෂියක් හමු වෙනවා. ඒ තමයි මේ වංචාවට ෂෙන්ෂීගේ ඥාති සහෝදරයාත් සම්බන්ධයි කියන එක. ෂෙන්ෂීගේ නැන්දා ඇවිත් තමන්ගේ පුතාව බේරගන්න කියලා ඇයගෙන් අය දිනවා. ඊට පස්සේ ෂෙන්ෂී හුවායොන්ව හමු වෙන්න යනවා. ඒත් ඇය ඔහුව හමු වෙන්නේ තමන්ගේ පවුල වෙනුවෙන් සමාව ඉල්ලන්න නම් නෙවෙයි. ඇය ඔටුන්න හිමි කුමාරයාට කියනවා කිසිම පක්ෂපාතීත්වයක් නැතිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න කියලා. ෂෙන්ජීගේ මේ අසමසම සාධාරණත්වය දැකලා හුවායොන් තවත් ඇයගෙන පැහැදෙනවා. මෙතනදී හුවායොන් තවත් රහසක් හෙළි කරනවා. අවුරුදු ගණනාවකට කලින් ඔහු වෙනත් අනන්‍යතාවයකින් රහසිගතව රාජකීය විභාගයට මුහුණ දුන්නා. ඒ කාලේ ඉඳලම මේ වංචාවන් සිදුවෙනවා දෑසින්ම දුටුවා කියලා. ඉතින් ඔහුගේ එකම ඉලක්කය වෙලා තියෙන්නේ එක සිදුවීමක් පමණක් निराකරණය කරන එක නෙවෙයි. සාමාන්‍ය පවුල්වල ඉන්න දක්ෂ අයට තමන්ගේ දක්ෂතාවයෙන් ඉදිරියට එන්න පුළුවන් සාධාරණ ක්‍රමවේදයක් මුළු රාජධානියටම හදලා දෙන එක. රාජ්‍ය කටයුතු වලින් මහන්සි වුණු ෂෙන්ෂී සහ හුවායොන් කඩවීදියේ සැහැල්ලුවෙන් කාලය ගත කරන්න යනවා. සරල කෑම කමින් ලස්සන පහන් කූඩුට හෙලිකා විසඳමින් ඔවුන් දෙදෙනා ගත කරන්නේ හරිම සුන්දර කාලයක්. එක් ප්‍රහෙලිකාවකින් සාමය සහ තවත් එකකින් සමෘද්ධිය අඟවද්දී හුවායොන් නිහඬවම ෂෙන්ෂීට කියනවා ඔහු ඇය එක්ක ඉන්න හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්නේ ඔවුන්ට සදහටම එකට ඉන්න පුළුවන් අනාගතයක් විතරයි කියලා. නැවත මන්දිරයට ආවම ෂෙන්ෂී අර කලින් ගෙනාව දුර්ලභ සිහින් කොළ සහිත කඩුපුල් මල්ගස ගොඩක් පරිස්සමෙන් බලා ගන්නවා. මේ මලේ ඇත්තම වටිනාකම ලස්සනම නෙවෙයි. ෂෙන්ෂීගේ සේවිකාවන් කතා වෙනවා ශරීරයේ තියෙන අහිතකර විෂද්‍රව්‍ය ඉවත් කරලා පෙනහළු ආරක්ෂා කරන්න මේ මලට පුළුවන් කියලා. හුවායොන්ගේ අසනීප තත්ත්වය සුව කරන්න මේ මල උදව් වෙයි කියලා ෂෙන්ෂී බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ෂෙන්ෂීගේ සේවකයන්ද තේරුම් ගන්නවා ඇය දැන් හුවායොන්ට ගැඹුරින් ආදරය කරනවා කියලා. අනික් පැත්තෙන් විමර්ශන උණුසුම් වෙද්දී කුයිජින්බායි රැකියාව එක්ක ගොඩක් කාර්යබහුල වෙන දිහා බූෂුලින් බලාගෙන ඉන්නවා. කුයිජින්බායි ඇව හමුවෙන්න ආවත් ඔහුව මගහැරලා බූෂුලින් ඉක්මනින්ම පිට වෙනවා. ඒත් තමන්ව රොසලකා හරින බූෂුලින්ව නර්තන ශාලාවකදී අල්ලගන්න කුයිජින්බායි සමත් වෙනවා. දූෂිතයන්ට එරෙහි නීති භාවිතා කරලා බූෂුලින් නර්තන ශාලාවේ හැසිරෙන ආකාරය ගැන කුයිජින්බායි ඇයට චෝදනා කරනවා. අවසානයේ ඔහුත් බූෂුලින් සමග නර්තන ශාලාවේ නතර වෙලා ඒ ඇති නර්තන සහ වාදන සම්බන්ධයෙන් රණ්ඩු වෙමින් වාද කර ගන්නවා. කුයිජින්බාගේ මේ විස්තර කිරීම අහලා ගොඩක් වෙහෙසට පත්වන බූෂුලින් හිස රදයක් ඇති වෙලා කියලා මෙතනින් පිට වෙලා යනවා. ඒත් ඇයට නම් කුයිජින්බායිගෙන් ගැලවෙන එක පහසු දෙයක් වෙන්නේ නැහැ. ඔහු ඇගේ කුටියටත් එනවා. බූෂුලින් පිට වෙන්න කිව්වත් කුයිජින්බායි ඇගේ අතින් ඇදලා ඇව ඔහු අසලට ගන්නවා. මේ සිදුවීම බූෂුලින්ට ඖෂධ රැගෙන එන ඇගේ සේවකයාත් දකිනවා. ඉතින් ගොඩක් ලැජ්ජාවට පත්වන බූෂුලින් ඔහුව තරහින්ම මෙතනින් පිට කරනවා. යුන්හුවයි අවසානයේදී අතිශය දුර්ලභ ඖෂධවේදියෙක්ව නැගෙනහිර මාලිගයට එක් කරගෙන එනවා. ඒත් හුවායොන්ගේ ශරීරය පරීක්ෂා කළාම ඒ වෛද්‍යවරයා කියන්නේ හදවත කඩා වැටෙන දෙයක්. හුවායොන් අනික් අයව බේරගන්න තමන්ගේ අසනීප ශරීරය සීමාවට වඩා වෙහෙසු නිසා ඔහුගේ ශරීරයේ තත්ත්වය ගොඩක් නරක අතට හැරිලා තියෙනවා. කලින් සිතා සිටි අවුරුදු 3-5 අතර කාලය වෙනුවට ඔහුට දැන් ජීවත් වෙන්න තියෙන්නේ තව එක අවුරුද්දක් පමණයි කියලා ඔහු කියනවා. ඒත් මේ අවාසනාවෙන් ගැලවෙන්න එකම එක ප්‍රතිකාරයක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ තමයි රන් ඉදිකටු 12ක දැවැන්ත අභියෝගය. 12 වැන්න වදිද්දී ආත්මය පවා ඉරී යනවා වගේ වේදනාවක් එන බව යුන්හුවයි මේ වෙලාවේ ඌට දන්වනවා.
ඒ විතරක් නෙවෙයි. යුන්හුවායි කලින් හුවායොන් සහ ෂෙන්චී ඔහුට උදව් කළ නිසා තමන්ටම මේ කටු චිකිත්සාව අත්හදා බලලා තියෙනවා. ඔහුට නම් ඉදිකටු 4ක්වත් දරා ගන්න නොහැකි වෙලා තියෙනවා. මේ කැපකිරීම දැක්කම හුවායොන් ගොඩක් පුදුම වෙනවා. ෂෙන්චී වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ නිසාම හුවායොන් කිසිම විරුද්ධත්වයක් නැතිව ඒ අභියෝගය බාර ගන්නවා. ඊට පස්සේ හුවායොන් තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලය ගැන ඇත්තම සත්‍යය ෂෙන්චීට දන්වනවා. ඔහුව විවාහ කරගෙන ඔහුගේ ඉතිරි කාලය ඇතුළත ෂෙන් පවුලත් ඇගේ තාත්තගේ හමුදාවත් ආරක්ෂා කරලා ඇය සිහින දකින නිදහස් ලෝකය හදලා දෙන්නම් කියලා හුවායොන් විවාහය සඳහා සුදුසු දින ඇතුළත් පුවරු කිහිපයක් ඇයට ලබා දෙනවා. මේ දින අතරින් කැමති දිනයක් ඇයට තෝරගන්නත් කියනවා. අවසානයේ හුවායොන්ට ඕන වෙන්නේ කලින් ඔහුට හානි කළ අයගෙන් පලිගන්න නෙවෙයි. ඔහුගේ ඉතිරි කාලය ඇය ළඟින් ඉන්න විතරයි. ඊට පස්සේ ෂෙන්චී නැගෙනහිර මාලිගයට එන්නේ තමන්ගේ අවසාන තීරණයත් අරගෙන. ඇය හුවායොන්ගේ විවාහ යෝජනාවට කැමති වෙනවා. ඉතින් මේක ඇසුවම හුවායොන් ඇව ආදරයෙන් වැළඳ ගන්නවා. ෂෙන්චී කියනවා ඔහුට තියෙන්නේ තව එක අවුරුද්දක් වුණත් ඒ එක අවුරුද්ද ඇතුලේ ඇය ඔහුගේ බිරිඳ වෙලා හැම තත්පරයක්ම ආදරයෙන් බලා ගන්නම් කියලා. ඒ වචනත් එක්ක හුවායොන්ගේ හිත සතුටින් පිරී යනවා. හුවායොන්ට නම් ෂෙන්චී ළඟ ගෙවන එක හිරු උදාවක් වුණත් මුළු ජීවිත කාලයටම වටිනවා. විවාහය ස්ථීර වුණු ගමන් සූදානම් කිරීම ආරම්භ වෙනවා. මේ අතරේ ෂෙන්චීට ලයි කුමාරයාත් හමු වෙනවා. ඔහු අවසානයේ ඇගේ විවාහයට සුබපතමින් කියනවා ඔහු ඇය සමග ගත කළ කාලය ගොඩක් සුන්දරයි, නැවත ඇය පසුපස එන්නේ නැහැ, සුබ විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා කියලා. ෂෙන්චී ලස්සන රාජකීය මංගල ඇඳුමක්ද තෝර ගන්නවා. හුවායොන් රහසිගතව ඇයගේ මංගල හිස්වැස්මි තියෙන හැම මුතු ඇටයක්ම තමන්ගෙම දෑතින් අමුණලා ඇයට ඒ හිස්වැස්ම තෑගි කරලා තියෙනවා. අවසානයේදී ඒ අමතක නොවන මංගල දිනය උදා වෙනවා. සුන්දර මනාලියක් වෙලා ඉන්න ෂෙන්චීව දැක්කම හුවායොන් ගොඩක් පුදුම වෙනවා. ෂෙන්චී තමන්ගේ පවුලේ අයගෙන් ආශිර්වාද ලබාගෙන නැගෙනහිර මාලිගයට ඈව එක්කරගෙන යන අලංකාර මංගල පෙරහැරට සහභාගී වෙනවා. නැගෙනහිර මාලිගයේදී ෂෙන්චී නිල වශයෙන් හුවායොන්ගේ බිරිඳ වෙමින් ඔටුන්න හිමි කුමරිය බවට පත් වෙලා අධිරාජ්‍ය ඇතුළු රජපෞලේ සමාජිකයන්ගෙන් ආශිර්වාද ලබාගෙන අතිශය උත්කර්ෂවත් සැමරුම් මැද නිල වශයෙන්ම එකිනෙකාගේ අතිනතගෙන මංගල දිවිය ආරම්භ කරනවා. රාජකීය චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් තදින් තිබුණත් හුවායොන් ෂෙන්චීට මහන්සි වෙයි කියලා ඇයට ඕන කරන කෑම බීම සහ පහසුකම් රහසින්ම සූදානම් කරලයි තියෙන්නේ. ඔහුට මාලිගයේ නීතිවලට වඩා වටින්නේ ෂෙන්චීගේ සතුට විතරයි. රාජසභාවේ නිලධාරීන් එක්ක සාද පවත්වමින් ඉන්නේ නැතිව හුවායොන් රහසිගතවම තමන්ගේ අලුත් මනාලිය ළඟට නැවත එනවා. ඉතින් ඔහු ඈවත් පුදුම කරමින් ඈව ඔහු අසලට ගන්නවා. හුවායොන් ෂෙන්චීව මාලිගාව තුළ තිබෙන සැඟවුණු අඳුරු මාර්ගයක් දිගේ පිටතට එක් කරගෙන යන්නේ නොසිතූ පුදුම කිරීමක් කරන්න. එතනදී ෂෙන්චීට මුණ ගැසෙන්නේ දැවැන්ත දේශපාලන අවදානමක් අරගෙන රහසින්ම මායිම් වලින් අගනුවරට ආව ඇගේ ආදරණීය තාත්තා වෙයි ආදිපාදවරයා සහ සහෝදරයා යුනාන්ව. තමන්ගේ බිරිඳට පවුලේ අයව කොතරම් මතක් වෙනවද කියලා තේරුම් ගත්ත හුවායොන් ඇය නොසිතූ මේ හමුවීම රහසින්ම සූදානම් කරලා තියෙනවා. ෂෙන්චීගේ ඇස් දෙකට කඳුළු වෙන්නේ හුවායොන් ඇයගේ සිතේ තිබුණ ලොකුම ආශාවක් ඉටු කළ නිසායි. ඉතින් මේ නිසා ඔවුන්ට තාත්තගෙන් ආශිර්වාදද ලබා ගන්න පුළුවන් වෙනවා. මේ හැඟීම්බර නැවත හමුවීමේදී ෂෙන්චීගේ තාත්තා තමන්ගේ එකම දියණියව හුවායොන්ට බාර දෙනවා. හුවායොන් තමන්ගේ මාමණ්ඩිය ඉදිරියේ හරිම ගෞරවයෙන් හිස නමලා පොරොන්දු වෙනවා අද ඉඳන් ඔහුගේ ජීවිත කාලය පුරාම ෂෙන්චීව ඔහුගේ පණ්ඩත් වඩා ආරක්ෂා කරනවා කියලා. ෂෙන් පවුලත් හුවායොන්ව තමන්ගේම පවුලේ කෙනෙක් විදියට මුළු හදවතින්ම පිළිගන්නවා. ඉතින් මාලිගයට යන්න කලින් හුවායොන් ෂෙන්චීට ග්‍රිල් කරන ලද මස් ආහාරයට ලබා දෙනවා. ඔහුගේ සූපවේදී හැකියාව ෂෙන්චී අගය කරන අතරේ ඔහු ෂෙන්චීගේ චොප්ස්ටික් වලින් කෑම ගන්න නිසා ඇය අපහසුවට පත් වෙනවා. හුවායොන් නම් කියන්නේ දැන් ඔහුගේ බිරිඳ ඇය නිසා ඔටුන්න හිමි කුමාරයා විදියට ඇය ඉදිරියේ හැසිරෙන්න අවශ්‍ය නැහැ කියලා. නැවතත් නැගෙනහිර මාලිගයට ආවම රාත්‍රියේදී හුවායොන් ෂෙන්චීට ලං වෙන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේදී ෂෙන්චී ඔහුට මතක් කරලා දෙනවා විවාහයට කලින් ගත්ත එකිනෙකාගේ සීමාවන්ට ගරු කරන්න ඕනි කියන පොරොන්දුව. මොනවා වුණත් මේ පොරොන්දු සියල්ල බිඳ දමමින් ඊළඟ දවසේ උදෑසන මේ දෙදෙනම අහම්බෙන් එකිනෙකාව වැළඳගෙන අවදි වෙනවා.
ඉතින් හුවායොන් ඉක්මනින්ම සමාව ඉල්ලලා කියනවා ඔහු කවදාවත් ඔවුන්ගේ පොරොන්දුව කඩ කරන්නේ නැහැ කියලා. බලකිරීමකින් තොරව ගොඩනැගෙන මේ විශ්වාසය නිසා ඔවුන්ගේ සම්බන්ධය තවත් ලස්සන වෙනවා. හුවායොන්ට කෑම ගන්න අතරේ ෂෙන්ෂීගේ බලල නිසා වෙන කුඩා තුවාලයකදී ෂෙන්ෂී පෞද්ගලිකවම ඔහුට බෙහෙත් දමන නිසා මාලිගේ සේවකයන්ටත් තේරුම් යනවා දැන් ඔටුන්න හිමි කුමරියගේ හිතේ හුවායොන් ගැන ආදරයක් තියෙනවා කියලා. විවාහයෙන් පස්සේ හුවායොන් ගොඩක් ආඩම්බරයෙන් තමයි රාජසභාවට පැමිණෙන්නේ. මේ ආඩම්බර කමට නම් ලොකුම හේතුව වෙන්නේ ෂෙන්ෂීගේ බලලග සීරීම. ඔහු අනෙක් අයට පෙන්වන්නේ මේ දේ ෂෙන්ෂීගේ සලකුණක් විදියට. ෂින් කුමාරයටත් ලයි කුමාරයටත් ඔවුන්ගේ අම්මා රොන් උපවිසව භෝජන සංග්‍රහයකට ආරාධනා කරනවා. ඇය තමන්ගේ දරුව දෙන්නගෙන් එක් අයෙක්ටවත් ෂෙන්ෂීව විවාහ කරගන්න නොහැකි වුණ නිසා ගොඩක් දුක් වෙලා අසනීපත් වෙලා තියෙනවා. ඉතින් දැන් ඇය ෂින් කුමාරයා ඔහුගේ උමතුව අත්හැරලා කියලා ගොඩක් සතුටු වෙනවා. ඒත් ෂින් කුමාරයාගේ හිතේ තියෙන අඳුරු අදහස් නම් වෙනස් වෙලා නැහැ. ඔහු බලාගෙන ඉන්නේ හුවායොන්ගේ අසනීප තත්ත්වය උත්සන්න වෙලා ඔහු ජීවිතයෙන් සමුගන්න කල්. ෂෙන්ෂී ගැන ඔහුගේ හිතේ තියෙන උමතුව ඉදිරියේදී ලොකු තර්ජනයක් වන බව නම් මේ සිතුවිලි එක්ක හොඳින්ම පැහැදිලි වෙනවා. විවාහයෙන් පස්සේ වැන්දබු අධිරාජිනිය හුවායොන්ට කියනවා රාජකීය පරම්පරාව ඉදිරියට ගෙන යන්න තවත් උපබිසෝවරුන් විවාහ කරගන්න ඕනේ කියලා. හුවායොන් මේ යෝජනාව ඉක්මනින්ම ප්‍රතික්ෂේප කරලා ඔහුගේ මුළු ජීවිත කාලයම ගත කරන්න කැමති ෂෙන්ෂී සමග පමණයි වෙනත් කිසිම කෙනෙක්ට ඇයට තරම් තැනක් දෙන්නේ නැති බව පැහැදිලි කරනවා. ඒත් ෂෙන්ෂී වැන්දබු අධිරාජිනියගේ මේ යෝජනාවට ආචාරශීලීව එකඟ වෙනවා. මේ සිදුවීම ගැන ගොඩක් තරහින් ඉන්න ෂෙන්ෂී අවසානයේදී හුවායොන්ව මගහැරලා පිට වෙනවා. දේශපාලනය බලය භාවිතා කරලා යුද උපාමාත්‍යවරයාගේ දියණිය හුවායොන්ගේ හිත දිනා ගන්න ඔහු ඉදිරියේ ඕනකමින් ඇද වැටෙනවා. ඒත් හුවායොන් නම් කරන්නේ ඇය සිතුවේවත් නැති විදියට ඇය ඉදිරියේම සීසුන්ව ඇද වැටිලා ඇයව මගහරින එක. මේ නිසා ලොකු කලබලයක් ඇති වෙලා අධිරාජ්‍යත් තරහ අරගෙන උප අමාත්‍යවරයාට දඬුවම් ලබා දීලා ඔහුගේ දියණියත් මුළු රාජසභාව ඉදිරියේම අපහසුතාවයට පත් වෙලා තියෙන බව තියෙන්ගෙන් හුවායොන් දැන ගන්නවා. ඊට පස්සේ සෑම වංශවත් කාන්තාවක්ම හුවායොන්ට ලං වෙන්න බය වෙනවා. ෂෙන්ෂී කලින් හුවායොන් වෙන අයව විවාහ කරගත්තට කමක් නැහැ කිව්වත් ඇගේ ඇත්තම හැඟීම නම් සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. ෂෙන්ෂීගේ අමුතු හැසිරීම නිසා හුවායොන් අපි අතර සීමා තියෙන නිසායි මට ඔයාට ලං වෙන්න නොහැකි වෙන්නේ. මම වෙනත් කෙනෙක්ව විවාහ කරගත්තම ඇත්තටම ඔයාට ඊර්ෂ්‍යාවක් දැනෙන්නේ නැද්ද අහනවා. ඒත් ෂෙන්ෂී ඇයට කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ. තවත් බිසවක් ගත්තම ඔහුට හැඟීම් පිටතට දමන්න පුළුවන් සිතුවම් කරන්න අවශ්‍ය වෙන එකක්ද නැහැ කියලා ඔහු සිතුවමට නැගූ ඔවුන් දෙදෙනාගේ සිතුවමක්ද ලබා දෙනවා. දැන් චින්ෂු උත්සාහ කරන්නේ ෂින් කුමාරයාගේ බාල සහෝදරයා ලයි කුමාරයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඔහු සමග තේපැන් සංග්‍රහයකට ඇය සූදානම් වුණත් ලයි කුමාරයා ඇයගෙන් ගැලවිලා ඉක්මනින් පිට වෙනවා. ඉතින් ලයි කුමාරයාව ඇයගේ මායම්වලට හසු කරගන්න නොහැකි වෙන නිසා ඇය ඊළඟට සූදානම් වෙන්නේ මින් කුමාරයාව අල්ල ගන්න. මින් කුමාරයාට නැවත විවාහයක් සූදානම් කරලා තියෙනවා වගේම ඔහුගේ හිතේ හූයින් රාවෝ ගැන කැමැත්තක් තියෙන නිසා දැන් චින්ෂුට ඕන වෙන්නේ මින් කුමාරයාගේ හිත දිනා ගන්න. ඊට පස්සේ මාලිගයේ විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වෙනවා. මේ භෝජන සංග්‍රහය මූලික අරමුණ වෙලා තියෙන්නේ කුමාරවරුන්ට බිසෝවරුන් තෝරන එක. භෝජන සංග්‍රහයේදී චින්ෂු මල් සුවඳ සහිත දුමක් යොදාගෙන කපටි උපක්‍රමයක් භාවිතා කරමින් ඉන්නවා. ඒ නිසා හූයින් රාවෝට ඇය ඉදිරිපත් කරන්න නියමිත රංගනයට කලින් එකපාරටම මුහුණේ කැසීමක් ඇති වෙනවා. ඉතින් චින්ෂු ඇයත් සමග පිටතට ගිහින් නැවතත් පැමිණිලා හූයින් රාවෝගෙත් චින්ෂුගෙත් රංගනය අලංකාරව රඟ දක්වනවා. මේ අතරේ මින් කුමාරයා නම් හූයින් රාවෝ දෙස බලාගෙනයි ඉන්නේ. හූයින් රාවෝ මුහුණ වසාගෙනයි මේ නර්තනය රඟ දක්වන්නේ. ඒත් ෂෙන්ෂීට නම් ඒ පිටුපස් සැඟවුණු රහස තේරුම් යනවා. වැන්දබු අධිරාජිනිය ඔවුන් දෙදෙනාගේ රංගනය සහ වාදනය ගැන පැහැදිලා එයාගේ කරනවා. මේ අතර චින්ෂු වැන්දබු අධිරාජිනියගේ නින්ද නොයන රෝගය වෙනුවෙන් ලබා දුන් විශේෂ සුවඳුදුම් මල්ල නිසා අගය කිරීමට ලක් වෙනවා. හුවායොන්ගේ අම්මගේ ඥාති දියණියක් වන වේන්චි කුමරිය ෂෙන්ෂීට තේපානය කරන්න උද්‍යානයට ආරාධනා කරනවා. හුවායොන්ද එතනට ආවම වෙන්ෂි හිතාමතාම හුවායොන්ගේ තේ සාධන ක්‍රමය භාවිතා කරන්නේ ෂෙන්ෂීගේ සිතේ සැකයක් ඇති කරන්න. ඒත් ෂෙන්ෂී හරිම සංසුන්ව වැරදි පෙන්වලා දීලා පිටව යනවා.
ෂෙන්චී පිටව ගියාට පස්සේ හුවායොන් වෙන්චි කුමරියට තදින්ම අනතුරු අඟවනවා. නැවත කිසිදාක මේ වගේ පහත් සෙල්ලම් කරන්න එපා කියලා. එතනදි වෙන්ෂි පාපොච්චාරණය කරනවා ඇය කුඩා කල සිටම හුවායොන්ට ආදරය කළ බව වගේම ඇයට ඔහුගේ සහකාරිය වෙන්න ඕනේ කියලා. ඒත් හුවායොන් තදින්ම කියනවා ඔහුගේ මුළු ජීවිත කාලයම ඔහුට ඉන්නේ එකම එක බිරිඳක් පමණයි ඒ ෂෙන්චී කියලා. නැගෙනහිර මාලිගයට ආවම හුවායොන් ෂෙන්චී ලබා දීලා තියෙන සුවඳ දුම් භාවිතා කරන අතරේ වෙන්ෂි තේ සාදන්න යොදාගත් තේ කට්ටලය මාලිගාවෙන්ම ඉවත් කරන්න නියෝග කරනවා. ඊට පස්සේ ඔහු ෂෙන්චීට විශේෂ ත්‍යාගයක් දෙනවා. ඒ තමයි විශේෂයෙන් පුහුණු කරන ලද කතා කරන ගිරවේ. ඒත් මේ ගිරවා එකපාරටම කියන්නේ මම ෂෙන්චීට ආදරේ ෂෙන්චී මගේ කියලා. මේ කතාව ඇසුවම ෂෙන්චී දැනගන්නවා හුවායොන් කියන දේවල් තමයි මේ ගිරව කටපාඩම් කරගෙන තියෙන්නේ කියලා. මේ සෙල්ලක්කාර ගිරවා හැමදෙනාගේම මුහුණට සිනහවක් ගෙන එනවා. හුවායොන් ෂෙන්චීව මාලිගයෙන් පිටත වසන්ත විනෝද චාරිකාවට එක් කරගෙන යනවා. ඔහු ඉවසිලිවන්තව ඇයට දුනු ශිල්පය පුහුණු කරවනවා. ඒ වෙලාවේ ලස්සන මුවෙක් ආවම ෂෙන්චී මුවාට ඊතලයකින් පහර දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ වෙලාවෙම හුවායොන් මුවාට හානි කරන්න ආව සර්පයෙක්ව විනාශ කරනවා. ඔහු කියනවා ඇය ආරක්ෂා කරන්න කැමති ඕනම දෙයක් ඔහුත් ආරක්ෂා කරනවා කියලා. වරක් සීතලව සිටි හුවායොන් ෂෙන්චී නිසා මෙතරම් වෙනස් වුණ විදිය දැකලා සේවකයාත් පුදුම වෙනවා. මේ අතරේ හූයින් රාවෝ තමන්ගේ දෙමෝපියන් ඉදිරියේ ලොකු රහසක් එලි කරනවා. ඇය වෙනත් කෙනෙකුට ආදරය කරන නිසා මින් කුමාරයා සමග විවාහ වෙන්න නොහැකි වෙනවා. ඇයගේ පියා ඇයව ආරක්ෂා කරන්න හිතාගෙන විවාහය අවලංගු කරලා ඇයව අගනුවරින් පිටත් කරන්න හදනවා. හූයින් රාවෝට උදව් කරනවා වගේ පෙනී ඉන්න චින්ෂු දැනගන්නවා හූයින් රාවෝ වෙනත් තරුණයෙක්ට ආදරය කරන නිසා ඇය තමන්ගේ සීමාවන් පවා ඉක්මවා ගිහින් තියෙනවා කියලා. ඉතින් චින්ෂු ඇයට විශේෂ ඖෂධයක් ලබා දෙන්න එකඟ වෙලා කියනවා සිරුර తాවකාලිකව අඩපණ කරලා ජීවිතයෙන් සමුගත් බව පෙන්වන්න ඒ ඖෂධයට පුළුවන් කියලා. ඇයගේ සැලැස්ම වෙන්නේ ඇය විසින් එවන ලද සතුරෙක්ගේ ප්‍රහාරයකින් හූයින් රාවෝ මින් කුමාරයාව බේරගන්න ගිහින් ජීවිතයෙන් සමුගත්තා වගේ රඟ දක්වලා ඇයට ඇය ආදරය කරන කෙනා එක්ක අගනුවරින් පිටව යන්න දෙන එක. චින්ෂු ඇයට කියනවා ජීවිතයෙන් සමුගන්න වෙලාවේදී අවසාන ඉල්ලීම විදියට චින්ෂුව විවාහ කරගන්න මින් කුමාරයාගෙන් ඉල්ලන්න කියලා. ඉතින් හූයින් රාවොත් ඇය සමග එකඟ වෙනවා. හූයින් රාවෝ උද්‍යානයේදී මින් කුමාරයා සමග කතා කරමින් ඉන්න වෙලාවේ ඔවුන් බලාපොරොත්තු වුණා වගේම අභිරහස් ප්‍රහාරයක් එල්ල වෙනවා. හූයින් රාවෝ සැලසුම් කළ විදියට මින් කුමාරයා ඉදිරියට ඇවිත් ජීවිතයෙන් සමුගත්තා වගේ රඟ දක්වනවා. හූයින් රාවෝ අවසන් මොහොතේදී මින් කුමාරයාගෙන් ඉල්ලනවා තමා වෙනුවෙන් චින්ෂුව විවාහ කරගන්න කියලා. දුක්වන මින් කුමාරයා ඒකට එකඟ වෙනවත් එක්කම මෙතනදී හූයින් රාවෝ ඇත්තටම මිය යන්න සූදානම් වෙනවා. චින්ෂු ඇයට ලබා දීලා තියෙන්නේ ජීවිතය තුරන් කරන ඖෂධයක්. මේ ගැන හූයින් රාවෝ දැනගත්තත් ඇයට ඒ වෙලාවේ ඒ ඖෂධයේ බලපෑම නිසා කතා කරන්නත් අපහසු වෙනවා. ඉතින් චින්ෂු ඇයව බොරුවට වැළඳගෙන අඬන්න ගන්නවා. මේ නිසා චින්ෂු කිසිම අවහිරයකින් තොරව මින් කුමාරයාගේ මනාලිය වීමේ සිහිනය සැබෑ කර ගන්නවා. මේ සිද්ධිය ගැන සොයා බලන ෂෙන්චීට සැක හිතෙනවා චින්ෂු මේ හැමදේම කළේ ඇයගේම කපටි උපායකින් කියලා. මොකද චින්ෂුගේ ස්වභාවය වෙන්නේ මුලින්ම ඈම රහසින් ප්‍රශ්නයක් සකස් කරලා ඊට පස්සේ ඒක විසඳන කෙනා වෙලා අවසානයේ හැමදෙනාගේම විශ්වාසය දිනා ගන්න එක. වැඩිදුර සෙවීම් වලදී හෙළි වෙනවා අධිරාජිනියගේ නින්ද නොයෑමේ තත්ත්වය වැඩි කරන්නත් චින්ෂු රහසින්ම සුවඳ අධික මල් වගා කරලා ඊට පස්සේ ඒකට ඖෂධ දීලා විශ්වාසය දිනාගෙන තියෙන බව. ෂෙන්චී වහාම ඇගෙන පරීක්ෂණ පවත්වන්න සේවකයන්ට නියෝග කරනවා. මේ අතරේ ෆාහුවා දේවාලයේ පැවැත්වෙන මහා යාඥා උත්සවයේ වගකීම රොම්බිසව විසින් ෂෙන්චීට පවරනවා. මේක ෂෙන්චීව උගුලකට හසු කරන්න රහසින් සැලසුම් කළ දේශපාලන කුමන්ත්‍රණයක් බව හුවායොන් සහ ෂෙන්චී තේරුම් ගන්නවා. උත්සවය අතරතුරේදී අධිරාජ්‍යගේ පූජනීය සුවඳ දුම් එකවරම නිවී යනවා. රොම්බිසව වහාම ෂෙන්චීට චෝදනා කරන්න උත්සාහ කළත් ෂෙන්චී සංසුන්ව සුවඳ දුම් කූරු පරීක්ෂා කරන්න අවසර ඉල්ලනවා. ෂෙන්චී සොයා ගන්නවා සුවඳ දුම් කූරු ඇතුලේ ගිනි නොගන්නා ද්‍රව්‍ය සහ රන් දූවිලි සඟවලා තිබුණු බව.
ඒ කියන්නේ යම් කෙනෙක් හිතාමතාම උත්සවය කඩාකප්පල් කරන්න මේ සුවඳ දුම් කූරු වෙනස් කරලා තියෙනවා. අවසානයේ විමර්ශනයකින් හෙළි වෙනවා රොම්බිසවගේ පෞද්ගලික සේවිකාව භික්ෂුවකට අල්ලස් දීලා මේ දේ කළ බව. අධිරාජ්‍ය වහාම වරදකරුවන්ට දඬුවම් කරන අතරේ තමන්ගේ සේවකයන් පාලනය කරගන්න නොහැකි වුණු රොම්බිසවගේ බලතල සියල්ල ඉවත් කරනවා. අධිරාජ්‍ය මුළු රාජකීය අන්තఃපුරයම පාලනය කිරීමේ බලය ඔටුන්න හිමි කුමරිය වන ෂෙන්ෂීට ලබා දෙනවා. ෂෙන්ෂී තමන්ගේ සතුරන්ගේ කුමන්ත්‍රණය බිඳ දමමින් ලබාගත්ත ලොකුම දේශපාලන ජයග්‍රහණය මේක බවට පත් වෙනවා. ඇය අධිරාජ්‍ය සමග එකඟ වෙනවා වැන්දඹු අධිරාජිනිය සමග රාජකීය අන්තఃපුරය හොඳින් පාලනය කරන්නම් කියලා. ෂෙන්ෂීට අන්තঃපුරය පාලනය කිරීමේදී මතුවෙන අලුත් සතුරන් කවුද? ඒ ගැන අපි ඊළඟ කොටසින් බලමු.